ඒ අර බලහම් බං. ඒ මොකෝ බං ඌ අපේ ගමේ පන්සලේ කරන්නේ? උටනා වැඩි අපේ පන්සලට එන්න දෙන්න හොඳ නෑ බං. වරෙන්කෝ අපි ගිහිල්ලා බලමු. යයියා. උඹ මොකද බං අපේ ගමේ පන්සලට එලා කරන්නේ? නෑ මල්ලි මාත් බෞද්ධ ආගමකට ගොඩක් ආසයි. ඒකයි මම පන්සලට උගන්නාවේ. ඒ වුණාට මේ අපේ පන්සල උඹ එනවට මම පොඩ්ඩක්වත් කැමති නෑ. ඔව් ඒක ඇත්ත. උඹ ආයි මේ පන්සලට එන්න එපා. අනේ එහෙම කියන්න එපා මල්ලි. මාත් මේ කැමැත්තෙන් කරන්නේ. උඹේ කැමැත්ත අකමැත්ත අපිට වැඩක් නෑ. අපි ආයි මෙතනට එනකොට උඹ මෙතන ඉන්න එපා ඈ. රහස්‍ය ගන්න නේද? කාගෙත් දන්නේ නෑ. පන්සලට ආපු කෙනෙක් වෙන්න ඇති. මේකේ සල්ලිත් ගොඩක් තියෙනවා. පව් ලොකු හමුදුරන්ට දුන්නා නම් මේක අයිතිකාරයට දෙයි. ඒ පඬුරු දාන්න කීයක්යි දියන්කෝ. පොඩ්ඩක් ඉඳහම් බං. පර්ස් එක නෑ බං මගේ. පොඩ්ඩක් බලහන්. ඒ කොහේ හරි වැල්ලද කොයිද බං? උඹ තාම ගියේ නැද්ද? ඵලයන් යන්න පන්සලෙන් එළියට උඹ. දැන් යන්න හැදුවේ මල්ලි. බලන්න මේකද වගේ පර්ස් එක කියලා. මේ තියෙන්නේ මගේ පර්ස් එක. උඹ අපේ ගමේ පන්සල් ආවම දිවට පර්ස් උත්තරකම් කරාද? අනේ මං ඔක හොරකම් කරේ නෑ මල්ලි. ඔක අර පන්සලේ මළුවේ වැහැලා තිබුණේ. ඇත්තද? ඉඳහන්කො බලන්න පර්ස් එකේ සල්ලි තියෙද කියලා. අඩෝ ඔක්කොම සල්ලි ටික තියෙනවා බං. එතකොට හොරකම් කරලා නැද්ද බං? අඩෝ මං හිතුවේ උඹ මගේ පර්ස් එක හොරකම් කරා කියලා බං. පර්ස් එකේ සල්ලි සේරම තියෙනවා. මට සමාවෙයක් මං උඹට හොරා කියලා බැන්නට. තව එකක්. මං උඹට අපේ ගමේ පන්සලට එන්න එපා කිව්වට සමාවෙයන් බං. බෞද්ධ අපේ අයකවත් නැති මනුස්සකම මං උඹෙන් දැක්කා බං. මට හරිම සතුටුයි මල්ලි. දැන් හරි ඔයා මාව තේරුම් ගත්තේ ගැන. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් නම් තුනක් තමයි. ඒත් මේ පන්සල් කෝවිල් කියන්නේ අපි හැමෝටම පොදු තරම් මල්ලි. එහෙනම් මල්ලි මාත් ගිහිල්ලා එන්නම්.